මතකද පසුගිය දින කිහිපය තුළදී සිදු වුණු දරුණු ගං වතුර මේ තත්ත්වය? මේ කතාව ඒ ගං වතුරට කොටු වුණු දරුණු පිළිකාමේ තත්ත්වයක් එක්ක අසරණ වුණු අම්මා කෙනෙක් ගැන. එයා ගැන පණිවිඩය ආවසැනින් ඒ වෙනකොට ගං වතුර නිසා මිනිසුන්ට වගේම සත්තුන්ටත් ව්‍යාපෘතීන් දියත් කරමින් ඉඳපු බව් කණ්ඩායම බව්වම්මගේ ජීවිතේ බේරගන්න ඉදිරිපත් වුණා. එයාගේ තනපුඩු හොඳටම තුවාල වෙලා තිබුණු නිසා එයාව නේවාසික ප්‍රතිකාරවලට යොමු කරන්න අප කටයුතු කළා. ඒ වගේම ඒ පිළිකාමේ තත්ත්වය සුවපත් කරන්නත් බව් සත්ව රෝහලේ කාර්ය මණ්ඩලයේ කැපවීමෙන් හැකියාව ලැබුණා. දැන් එයා සම්පූර්ණයෙන් සුවතටපත් වෙලා ඉන්නවා. එයාට හැමදාම සතුටින් ජීවත් වෙන්න ලස්සන පවුලකුත් ලැබුණා. මේ වගේ ජීවිත දහස් ගණනක් බේරගන්න අපට හැකියාව ලැබෙන්නේ බව් එක්ක අත්තල් බඳන් ඉන්න ඔයාලා නිසායි. ස්තුතියි ජීවිත වෙනස් කරන්න දායක වෙන හැමෝටම.